everyone. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා warehouse and logistic manager Mr. Rizky. Hi. Hi. කොහොමද අද? I'm good. I'm fine. Max marketing එකට ඇවිත් කොච්චර කාලයක්ද and ඔයා ආවේ මොන වගේ පොසිෂන් එකකද? Max marketing ට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් වෙනවා. Max Sans එකට ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා. So Max marketing එකේ පටන් ගත්තේ පොසිෂන් එක warehouse assistant විදියට. හරි. එතකොට ඔයාගේ දැන් ඔය කොච්චර කාලයක් ඒ පොසිෂන් එකේ හිටියද? It's been 4 years දැන් ඇවිල්ලා Max marketing එකට. Totally 5 years Max Sans. Every year positions change මට because of the management, good management and because of the staff and company growth එක බලනකොට සෑහෙන මේ දියුණුවක් තියෙනවා. So ඒ දියුණුව යනකොට මගේ growth එකට යනවා. So ඒ වගේ every year I have been going up. ඔයා කියන්නේ දැන් ආපු කාලේ ඉඳන් ඔයාගේ ඒ පොසිෂන් එක වෙනස් වෙනකම් කාලෙද ඔයාට ලැබුණු අත්දැකීම්? So much of experience. ඒ කියන්නේ මම degree එක කරා. degree එක කරගෙන තමයි වැඩ කරේ. ඒ opportunity එක මට සජාත් සාලිහින් සර්, චන්දිමල් සර් දුන්නා. ඒ කියන්නේ after work, during work ඒ කාලේ කොරෝනා තිබ්බා. So online කරා course ටික. ඒ experience එකයි වැඩ කරන experience එකයි දෙකම merge කරලා අද හොඳ තත්ත්වයේ හොඳ experience එකක් තියෙනවා කියලා හිතනවා and also තව ගන්න ඕන කියලාත් හිතනවා experience ගොඩක් මේ company එක. and හොඳ service එකක් Max marketing එකට දෙන්න. එතකොට ඔයා ඒ ඩිග්‍රී කරන ගමන් ඔයාගේ work එකත් ඒ කියන්නේ ඔයා ඒ වැඩ කොහොමද බැලන්ස් කරේ? ඒ කියන්නේ මැනේජ් කරේ කොහොමද? ටුටක් tough තමයි but goal එකක් තිබ්බා කොහොම හරි උඩට එන්න ඕන කියලා. ඒ වගේම හොඳ service එකක් Max marketing දෙන්න ඕන කියලා day and night වැඩ කරා. ගොඩක් night ස්ලීප් කරලා තියෙනවා company after night hours ගෙදර යන්න බැරිව ස්ලීප් කරලා තියෙනවා warehouse premises එකේ. so ඒ වගේ කට්ට කාලා so අද degree එකත් ඉවරයි. ඒ වගේම අද management එකත් මම ඉන්නවා. අනිත් එක manager විදියට ඉන්නවා. ලොකු team එකක් තියෙනවා. under me I think there is around 23 staffs and very lucky. එතකොට මම පොඩි ප්‍රශ්නයක් තව වගේ අහනවා. හරිද? දැන් අපිට කාලෙන් කාලෙට එක එක මිනිස්සු හම්බ වෙනවා. නෙගටිව් මිනිස්සු හම්බ වෙනවා, පොසිටිව් මිනිස්සු හම්බ වෙනවා. ওই කාලෙදී සර්ට් අමතක නොවන මිනිස්සු හම්බෙලා තියෙනවද? අමතක නොවන සිදුවීමක් එක්ක නෙගටිව් ආවා but ඒ නෙගටිව් එකම පොසිටිව් කරා. නෙගටිව් ආ කියන එක නේ කම්පැනි ඇතුලේම අලුත් කට්ටිය එනවා සෑහෙන ගොඩක්. ඒ කට්ටිය දැන් එක්කෙනෙක් දියුණු වෙනකොට දියුණු වෙන එක්කෙනාට ප්‍රශ්න එනවා ගොඩක්. උඩට යන්න අමාරුයි සමහර වෙලාවට. කඩ තියෙනවා. so ඒ වගේ ප්‍රශ්න වලටත් ආවා. ගොඩක් සෑහෙන ආවා. මම අපේ සර්ලත් කතා කරනවා. ඒගොල්ලෝ ගයිඩ් කරනවා මට. because ඒගොල්ලොත් කාලා තමයි ආවේ උඩට. everyone is experience. so ඒක මම positive අරගෙන තමයි ආවේ. ඉතින් අර ප්‍රශ්නේ මොකද්ද කියලා නැහැ. සෑහෙන ගොඩක් තියෙනවා. ඒක explain කරන්න ඒක not good for audience එකට කියන එක. but ඒ negative එක මම positive කරා. සර්ට් ඒ පොසිෂන් එකේ ඉඳන් ප්‍රොමෝට් වෙන්න කියන්නේ කොච්චර කාලයක් වගේ ගියාද? manager විදිහටද? yeah. almost journey එකේ Max marketing එකේ අවුරුදු 4ක්. but very quickly the time went. ඒකත් corona economic crisis එකේ එනකොට තියෙනකොට ඒ වගේ ප්‍රශ්නත් එක්ක තමයි. so it's a really a fast journey. ප්‍රොමෝට් වුණාට පස්සේ ලැබුණු අමතක නොවන සිදුවීම මොකද්ද? ප්‍රොමෝට් වුණාන් පස්සේ I got a privilege. ඒ කියන්නේ මාර සතුටක් ආවා. හොඳ ටීම් එකක්. ඒ කියන්නේ මාර ට්‍රස්ට් එකක් ආවා. පල්ලේ ඉන්න කට්ටියනේ හරි සර් මැනේජර් වුණා. so ඒ මැනේජර් වෙනකොට ඒගොල්ලන්ටත් growth එකක් තියෙනවා කියලා හිතනවානේ. අපිටත් යන්න පුළුවන්. ඒක සර් තාවේ පල්ලේ ඉඳන්. so ඒක අමතක නොවන එකක්. එතකොට ඒ කියන්නේ දැන් අපිට දැන් අපි වැඩ කරනකොට අපිට පේනවා සර් හොඳ ටීම් එකක් බිල්ඩ් අප් කරනවා කියලා. එතකොට ඒ ටීම් එකේ කී දෙනෙක් විතර වැඩ කරනවද? and මම මෙහෙම අහනවා. ඒ කියන්නේ දැන් සර් හොඳ ටීම් එකක් බිල්ඩ් අප් කරනවානේ. බිල්ඩ් අප් කරනවා. ඒ ටීම් එකේ දැන් සර් එක කී දෙනෙක් වැඩ කරනවද? ඒ වැඩ කරනකොට සර්ට ආපු මොකක් හරි අපහසු වීම මොන හරි අපහසු වෙන්නේ sometimes sad වුණා but end of the day එක happy එකක් තමයි ගන්න පුළුවන් because මාත් එක දැන් 23ක් ඉන්නවා
දැනට 50ක් වගේ වැඩ කරලා තියෙනවා. මෙතන අයින් වෙලා ගිහිල්ලා දැන් මේ තියෙනවා. වෙයාහවුස් ටීම් එකේ දැනට 23ක් ඉන්නවා. ඊට කලින්වත් කට්ටිය වැඩ කරලා තියෙනවා. ඒ කට්ටිය දැන් අපේම කම්පැනි එකේ අද ඩ්‍රයිවර් වෙලා ආපු දිල්ෂාන් අද කවුද සේල්ස් රෙප් විදිහට ඉන්නවා. සෝ ඒක හොඳ ජයග්‍රහණයක් එයාටයි මැක්ස් මාර්ටින් because ඩ්‍රයිවර් කෙනෙක් රෙප් කෙනෙක් විදිහට එනවා නම් it's not easy no. so ඒක මම හිතන්නේ සේල්ස් එයාගේ සුපර්වයිසර්ටත් සේල්ස් මැනේජර්ටත් ලොකු මේකක් දෙන්න ඕනේ. ඒ වගේ ඩිසිෂන් එකක් ගත්ත එකට ඒ වගේම හම්සා කියලා එක්කෙනෙක් හිටියා අපිත් එකේ ඩිස්පැච් ෆෝස් එකේ හිටිය එක්කෙනෙක්. අද එයා MP එකේ ස්ටෝර්ස් එක්සිකියුටිව්. දැන් ළඟදී ප්‍රොමෝෂන් එකක් වුණා LinkedIn එක දාලා තිබ්බා. so අපේ කම්පැනි එකේ කියන්නේ රෝල් සේම නැහැ. මේක තමයි ඔයාගේ ෆියුචර් එක මේක තමයි ඉන්න ඕනේ කියලා. everyone can grow here and also for next level. කියන්නේ සර්ට ටීම් එක හැන්ඩල් කරනකොට කියන්නේ සර්ට වැඩිපුරම සපෝට් කරන කෙනෙක් ඉන්නවද? වැඩිපුරමත් ඉන්නවා. ඒක අර බොන්ඩ් එක වැඩි වෙන්න පරණ වෙන්නකොට තමයිනේ අර තේරෙන්නේ ලව් එක. එයාගේ මැනේජර්ගේ වර්ත් එක ෆිට් එක. සෝ පරණ කට්ටිය ලව් වැඩි, අලුත් කට්ටිය ලව් චුට්ටක් වැඩි වෙන ගමන් සෝ ඒක ඔක්කොම හරියයි. ඔව්නේ. ඒ කම්පැනි එකේ තව හෙඩ්ස්ලා ඉන්නවනේ. yes. ඒ හෙඩ්ස්ලාගෙන් ෆලෝ කරන කෙනෙක් ඉන්නවද? ඔව් සෑහන ගොඩක් ඉන්නවා. මම හැම හෙඩ්ස්ම ෆලෝ කරනවා. ඇත්ත කිව්වොත් ඒ කියන්නේ යාළගෙන් දෙයක් ගන්න. හැම එකෙම ගන්න පුළුවන් මොන හරි එකක්. මේ බලාගෙන ඉන්න අයට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද? growing company එකක් මැක්ස් මාර්ටින් කියන්නේ huge company එකක් වෙනවා. ඒ කියන්නේ ලොකුම company එකක් වෙනවා ලංකාවේ. හැමෝටම කියන්නේ හැමෝටම growth එකක් තියෙනවා. perform කරන්න අනිත් එක love කරලා වැඩ කරන්න ඒ වගේම company ඔයගොල්ලන්ට love කරයි. thank you. welcome. සර්ගෙන් මම තව පොඩි ප්‍රශ්නයක් අහන්න. okay. සර් මේ කම්පැනි එකේ මැනේජ්මන්ට් එක ගැන මොකද හිතන්නේ? මැනේජ්මන්ට් ගැන ඒක මම හිතන්නේ බ්ලෙස්ඩ් මැනේජ්මන්ට් ටීම් එකක් විදිහට because හැම පැත්තෙම හැම කට්ටියම මාර හොඳයි ෆ්‍රෙන්ඩ්ලි කන්වීනියන්ට් කියන ඕන දෙයක් අපි ටේබල් එකට පොයින්ට් එක අරන් ආවොත් ඒක අපේ මේන්ලි අර ඊගෝ නැතුව අපේ කට්ටියට නැතුව ඒක ඩිසිෂන් ඕපන් හાર્ට් කතා කරනවා. සෝ ඒක සජාත් සර් වුණොත් චන්දිමල් සර් වුණොත් ලියනික සර් වුණොත් නිලූෂ ලුක්ෂාන් සෝ ඒ වගේ මම නම කිව්ව නැත්නම් සෝරි ඔක්කොම ඕපන් හાર્ටඩ්. සෝ ඒ වගේ කම්පැනි එකේ වැඩ කරන එක ගොඩක් සතුටුයි. සර් thank you අද අපිත් එක්ක එකතු වුණාට and සර්ගේ එක්ස්පීරියන්ස් අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් හම් වෙනකන් දැනට අපි ගිහින් යනවා. bye bye. thank you bye.